සුබ දවසක් කියලා පිළිගන්නවා ඕගලන් හැම දෙනෙක්ම අදත් මගේ YouTube channel එකට. හරි. ඉතින් ඔන්න අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන්නේ ඔයාලට ගොඩක් වැදගත් වෙන කාරණාවක් කිව්වොත් අනිවාර්යෙන්ම නිවැරදි. ඉතින් ඇත්තටම මම මගේ YouTube channel එකේ කලින් වීඩියෝ එකක් දැම්මා VPN එකක් පිළිබඳව. ඉතින් ඒ VPN එක පිළිබඳව මම වීඩියෝ එකක් දැම්මට පස්සේ මගෙන් ගොඩ දෙනෙක් අහලා තිබ්බ කාරණාවක් තමා නැත්තම් ප්‍රශ්නයක් තමා ඇත්තටම ඒ VPN එක හරියට කනෙක්ට් වෙන්නේ නෑනේ කියලා. ඉතින් ඇත්තටම ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නේ ඒකේ ගොඩක් හොඳ සිග්නල් ස්පීඩ් එකක් තියෙන නිසා සාමාන්‍යයෙන් ඒ VPN එක ටිකක් වෙලා යනවා කනෙක්ට් වෙන්න ඊට පස්සේ ගොඩක් හොඳ ස්පීඩ් එකක් ඒකේ බලා ගන්න පුළුවන් වෙනවා. හරි. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනලා තියෙන කාරණාව තමා ඒගොල්ලන්ට උත්තරයක් වශයෙන් ඉතාමත් ඉක්මනින් VPN එකක් කනෙක්ට් වෙන VPN එකක් සහ මේක කනෙක්ට් වුණාට පස්සේ ගොඩක් හොඳ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකකුත් ඔයාට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් මෙන්න මේ පිළිබඳව සම්පූර්ණ විස්තරයක්ම කතා කරනවා. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරමු නැති කෙනෙක් නම් නැත්නම් ඔයා පළවෙනි පාරම නම් මේ මගේ YouTube channel එකේ වීඩියෝ එකක් බලන්නේ ඔයාට පුළුවන් දැන් මගේ channel එක subscribe කරලා අද මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. ඒ වගේම මෙන්න මේ වගේ VPN එකක් පිළිබඳ තියෙනවාට අදහස නැත්නම් ඔයා තවත් මේ වගේ VPN පිළිබඳව දන්නවනම් අනිවාර්යෙන් අන්න ඒකත් කමෙන්ට් කරන් යන්න. එතකොට මට වගේම මේ වීඩියෝ එක බලන තවත් කෙනෙකුට ඒක වැදගත් වෙයි. එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකර අද මේ වීඩියෝ එක පටන් ගමු. හරි ඉතින් ඉස්සෙල්ලාම ඔයාගේ Play Store app එක open කරගන්න. ඉතින් App Store එකත් open කරගන්න Apple phone එක නම් තියෙන එකේ search bar එකේ මම මෙන්න මේ විදිහට search කරන විදිහටම search කරගන්න ඕනේ. හරි ඉතින් මම අන්න ඒ විදිහට search කරගත්තා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ අන්න ඒ application එක. ඉතින් ඔයාලට මෙන්න මේ වගේ interface එකක් තමයි අන්නේ ඒ app එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම ගොඩක් හොඳ rating තියෙන app එකක් තමයි ඔයාට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම මේක මෙන්න මේ විදිහට install කරගන්නවා මේ අවස්ථාවේදී. හරි. ඉතින් ඔයාට මේ VPN එක භාවිතා කරන්න ඔයාගේ ෆෝන් එකේ ඕනෑම පැකේජ් එකක් තිබ්බනම් ඇති. ඉතින් දැන් මං ගාව තියෙන්නේ unlimited YouTube, WhatsApp, Facebook කියන පැකේජ් එකක් තමා මේ SIM 1 එකෙන් මම ඔයාලට පෙන්වන්න යන්නේ. ඉතින් හරි මං ගාව තියෙන්නේ අන්න ඒ වගේ පැකේජ් එකක්. ඉතින් ඔයා ළඟ තියෙන වෙන පැකේජ් එකක් වෙන්න පුළුවන් ඕනෑම පැකේජ් එකක් මේකට ඇක්ටිව් වෙනවා. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට තමයි app එක බලා ගන්න පුළුවන් වෙන්නේ ඕපන් කරාට පස්සේ. ඊට පස්සේ ඔයාලට රටවල් කිහිපයක්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම අනිවාර්යෙන් මතක් කරන්න ඕන ඔයා ගේම් ගහනවා නම් මෙන්න මේ ගේමින් ස්ට්‍රීම් කියන එක අනිවාර්යයෙන්ම සිලෙක්ට් කරලා කනෙක්ට් කරගන්න. නැත්නම් ඉතින් ඔයා සාමාන්‍යයෙන් ඕනම එකක් පාවිච්චි කරාට කමක් නැහැ. ඒ අවස්ථාවේ සිග්නල් තියෙන එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න කියලාත් අනිවාර්යෙන්ම මතක් කරන්න ඕනේ. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් ඒක කනෙක්ට් කරගත්තා. ඉතින් ඉතාමත් ඉක්මනින් ඔයාලට පේනවා ඇති මේක කනෙක්ට් වෙනවා වෙන ඒවා වගේ නෙවෙයි. කලින් ගෙන අපකට වඩා ගොඩක්ම වේගෙන් මේක කනෙක්ට් වෙනවා කිව්වොත් අනිවාර්යෙන්ම මම නිවැරදි. හරි. මම දැන් ඔයාලට පෙන්නන්නම් මෙන්න මේකේ කනෙක්ෂන් ස්පීඩ් එක කොහොමද කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට දැන් TikTok app එකට යනවා. ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා ඇති මාරම ස්පීඩ් එකක් එක්ක මේ TikTok වීඩියෝස් වලට බලා ගන්න පුළුවන් වෙනවා. කිසිම තැනක ලෝඩ් වෙන්නේ නැහැ. ඉතාමත් ඉක්මනින් ඔයාලට මෙන්න මේ විදිහට බලන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති වෙන VPN වල වඩා ගොඩක් හොඳ ස්පීඩ් එකක් මේකේ බලා ගන්න පුළුවන් වෙනවා. මම දැන් ටික ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඒත් කිසිම ප්‍රශ්නයක් නැතුව මෙන්න මේ විදිහට වීඩියෝස් ලෝඩ් වෙලා ඉතාමත් ඉක්මනින් ඔයාලට බලා ගැනීමේ හැකියාව එනවා. ඉතින් මම ඒ වගේම දැන් account එක log වෙලා පෙන්නන්නම්. ඒකෙත් අනිවාර්යයෙන්ම ඉතාමත් ඉක්මනින් account එකත් ලෝඩ් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට log වෙලා පෙන්නනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි. ඒ වගේම අනිවාර්යයෙන්ම මේකේ settings ටිකක් හදා ගන්න තියෙනවා. ඔයාලට මෙන්න මේ විදිහට VPN settings ගියාට පස්සේ බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේවා එකක්වත් වෙනස් කරන්න නැතුව මෙන්න මේ විදිහටම සේව් කරන්න. ඉතින් මෙන්න මේ විදිහට මෙන්න මේ VPN එක පාවිච්චි කරොත් අනිවාර්යයෙන්ම ඔයාලට ගොඩක් හොඳ කනෙක්ෂන් ස්පීඩ් එකක් ලබා ගන්න පුළුවන්. හරි ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද මේ වීඩියෝ එක අවසන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඇත්තටම අද මම ගෙනාපු වීඩියෝ එක ඕගලන් හැම දිනෙකටම අනිවාර්යයෙන්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඒ වගේම තවත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝස් මං ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා. ඒ වගේම මතක් කරන්න ඕනේ තාමත් YouTube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දැන්ම subscribe කරගන්න. ඒ වගේම අද වීඩියෝ like එකක් දාන්න. ඒ වගේම අනිවාර්යෙන් අද වීඩියෝ එක පිළිබඳ තියෙන අදහස් පල්ලෙහාන් කමෙන්ට් කරන් යන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ ගොඩක් වැදගත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම සුබ දවසක්.